ජීවිතේ අපේ බලාපොරොත්තුව. අපි කැමතිම ප්‍රශංසාවටමයි. අපි කැමතිම ජීවිතය තුළ සැපයටමයි. අපි කැමති කරුණාවට, මෛත්‍රියටමයි. වෛරයට කැමති නෑ. හැබැයි ජීවිතය තුළ ඔය ඔක්කොටම කැමති අපි අනිකාට වෛර කරනවා නම්, අනිකාට ඊර්ෂ්‍යා කරනවා නම්, අනිකාගේ සැපේ ළඟ ඊර්ෂ්‍යාව නම් ඇති වෙන්නේ. තව කෙනෙක් ළඟ තව කෙනෙක් වේචනය කරනවා නම්, ඔහු නැති තැන ඔහුගේ ගුණ කියා අහුව ජීවිතය තුළ වේචනය කරනවා නම්, කො අපි බලාපොරොත්තු වෙච්ච දේ අපෙන් වෙනවද? නෑ. අපෙන් වෙන්නේ නෑ. එහෙනම් ජීවිතය තුළ අපි හොයන දේවල් අපිම කරන්නේ නැත්නම් පිරුතුනි කවදාවත් බලාපොරොත්තු වෙන්න එපා. අනිකාගේ නේද හම්බ වෙන්නේ නැහැ. ජීවිතේ අපිට බැයි නම් තව කෙනෙක් ප්‍රශංසා කරන්න. ජීවිතේ අපිව කවුරුත් ප්‍රශංසා කරන්නේ නැහැ. ජීවිතේ කවදාවත් අපිට ප්‍රශංසාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔය හම්බ වෙච්ච කටෙන් අනිකා ප්‍රශංසා කරන්න. හොඳ දැක්කම අහක බලා ගන්න එපා. හොඳ දැක්කම දැක්කේ නෑ වගේ යන්න එපා. හොරෙක්ගේ වුණත් හොඳක් දැක්කොත් හොඳ කියන්න. හොරෙක්ගේ වුණත් හොඳක් දැක්කොත් හොඳ කියන්න. මිනිමරුවෙක්ගේ වුණත් යහපත දැක්කොත් ඒක යහපත් කියලා පෙන්වන්න. මිනි දහස් ගණන් මරුවත් බුදුහාමුදුරුවෝ අඟුලිමාල නිවන් දකින්නවා කියන යහපත දැක්කා. හොයාගෙන ගියා. මිනිමරුවෙක් වෙලා යහපත දැක්ක සසරින් එතර වෙන්න පුළුවන් පිනක් තියන හොයන් ගියා. ඔහු නිවන් දැක්කා. ඒ නිසා හොරෙක්ගේ වුණත් හොඳක් තිබ්බොත් දකින්න.